දෙන්නේ. ඒවා ලියාගෙන පාඩම් කරගන්න පාළි පාඨ අහනවා. මේ වගේ පිටු ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම එකක් අහනවා. මොකද ඒක හරියට ඊළඟට මොකද්ද සිව් බබ විහෙරණ නම් කරන්නේ. ඒවත් අපි ඉස්සර පාඩමේදී පස්පත් කතා. මොකද්ද සිව් බබ විහෙරණ? විස්මා පරිමා මුදිතා උපේක්ෂා. සිගාලවා සූත්‍රයේ සඳහන් පරිදි පූර්ව පක්ෂයේ විසින් ඉහි ජනයාට ආරෝපිත කළ යුතු දෙයක් කියලා. මොනවද මේ කාර්යය? ඔව්. කියන්නේ ආමේ බලාපොරොත්තු වයහතේ දුර්වන මහොද සිතේ මානකම් ආපන වාසන දේවල් කියලා දෙන ආසාරයට හම්බුන වඩා පැහැදිලි කරන සුභතියට මාර්ග කියනවා. කොහේ කියන්නේ යන්නේ? ටිකක් නිවද බුද්ධාමේ දැක්වෙන සිව්වරක් පිරිසක් කරන්නේ. මොනවා සිව්වරක්? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සිව්වරක් පිරිස මොන නාම කරන්නේ දෙන්නේ. ඒ නේද? හරි. චිත්ත ධම්ම වේදනේ කර්මයන්ගේ ශාස්ත්‍රයේ ධම්මං විපාකවල කාම. ගණන් ඉතල ආලහතරයි. එකද චිත්ත ධම්ම වේදනේ විපාක වේදනීය අපරාපරය අවෝසිකම් කියන. නේද? මොකද්ද මේකේ තේරුම? මෙලෙස විපාක දෙන කුසල අකුසල අර්ථේ කුසල අකුසල කියන්නේ කුසල අකුසල කියන්නේ කුසල අකුසල කුසල අකුසල දෙක වල විපාක දෙන්නේ නේද? කුසල කර්මත් වල විපාක දෙනවා අකුසල කර්මත් මෙලෙස විපාක දෙක නිසා තමයි කුසල අකුසල කියන්නේ. හරිද? හරිද එතකොට? මම ඉස්සරවල කිව්වා මෙන්න මේ ප්‍රශ්න සිව් බව විහෙරණ නම් කරන්න කියවනේ. ඕකෙන් අපි කරුණු තුනක් ලියනවා. අම්බ වෙන කීයද ලකුණු? එක ලකුණක්. සිව් බව විහෙරණ නම් හතරක් තියෙනවානේ. හතරේ තුනක් ලියනවා. හැබැයි අම්බ වෙන්නේ එක ලකුණයි. එක ප්‍රතිපලයක් ලියන්න බැරි වුණාට ලකුණක් නැති වෙනවා. එන්නේ ඒ නිසා ලියනකොට හරියට ලියන්න සම්පූර්ණ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඊළඟට සිව් හරි අපේ ගිරිහා ජේතවන ස්තූප කොට රජවරු දෙදෙනාගේ නම් පිළිවෙලින් යනවා. අපේ ගිරි කවුද? ඔව් බලගම් පාරක් අපේ කවුද කියලාද? කවුද කියන්නේ? වට්ටගාමනේ අපේ ජේතවනේ මහා සේනාධිපති. ඒක මහා සේනක මහා සේන හරිය ප්‍රශ්න නැහැ. ආයේ 10 පාඩහරකි. හොඳයි. ඒ ආයේ 10ක කො 9ක් කරන්නේ? 9 8 ඒක නම් ඉන්න පඩාවි. දැන් වර්තෝසන ගොඩක් තියෙනවා. 10 වගේ කියනකොට වගේ 20ක් කරලා එන්නේ. බලන්න මේකේ ලේසි හරියට ඒ නිසා මේ ලකුණු 20 ගාලා ගන්න ලේසි ප්‍රශ්නයක් අහන්න. හරිද? ඒ ලේසියේ ඒ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ප්‍රශ්න තමයි අහන්න. ඒක හොඳට ඒ ප්‍රශ්නේ බලන්න. ඊළඟට අපි ඊළඟ විරෝධන ප්‍රශ්නයක් සාකච්ඡා